ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉශිරාස් වෙතින් අරන් යන තවත් වැදගත් වීඩියෝවකට. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ නිවසට ධනය, වාසනාව සහ සෞඛ්‍ය ආකර්ෂණය කරන කුස්සිය සකස් කරගන්න ඕන විදිය ගැන. ඒ වගේම වීඩියෝට යන්න කලින් ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් එකතු කරගන්න ඉශිරාස් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. නිවසක කුස්සිය කියන්නේ නිවසේ ගෘහ මූලිකාවගේ සෞඛ්‍යයට සහ නිවසේ දියුණුවට සුජෝම බලපාන වැදගත්ම තැනක්. වාස්තු විද්‍යාවට අනුව නිවසේ කුස්සිය නිසි විදියට සකස් කර ගැනීමෙන් නිවසියන්ගේ සෞඛ්‍ය, ධනය සහ සතුට වැඩි කරගන්න පුළුවන්. නිවසක කුස්සිය හැම විටම ගිනිකොන දිශාවට මුහුණලා පිහිටා තිබීම ඉතා සුදුසුයි. ගින්දරට අධිපති දිශාව ගිනිකොන දිශාව නිසා කුස්සියේ ලිප මේ දිශාවේ තැබීමෙන් නිවසට ධනාත්මක ශක්තිය ගලාගෙන එනවා. ඒ වගේම කුස්සියේ දොරටුවට පිටුපාගෙන ආහාර පිසීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම තමයි කුස්සියට වැදගත් වෙන දෙයක් තමයි ලිප සහ වතුර කරාමේ පිටා තිබෙන ආකාරය. ජලය සහ ගින්දර කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පදාර්ථ දෙකක් නිසා වතුර කරාමේ සහ ලිප එක ළඟ තිබීම හෝ එක බිත්තියේ පිටා තිබීම සුදුසු නැහැ. එමගින් පවුලේ සමාජිකයන් අතර ගැටුම් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම කුස්සියේ ශීතකරණය ගිනිකොන දිශාවේ තිබීම සුදුසු වෙන්නේ නැහැ. නිවසට වාසනාව සහ ධනය අරගෙන එන තවත් වැදගත් සාධකයක් තමයි කුස්සියේ ඇති පිළිවෙල. හැම විටම කුස්සිය පිරිසිදුව පිළිවෙලට තබා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම කැඩී බිඳී ගිය පිඟන්, වීදුරු සහ භාවිතයට නුසුදුසු භාණ්ඩ කුස්සියේ තබා ගැනීමෙන් ඍණාත්මක ශක්තිය වැඩි වෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු කුස්සියට භාවිත කළ යුතු වර්ණ ගැන. වාස්තු විද්‍යාවට අනුව කුස්සිය සඳහා සුදු, ලා රෝස, ලා කහ හෝ ලා කොළ වැනි වර්ණ භාවිතයට සුදුසුයි. මේ වර්ණ සෞභාග්‍ය සහ සාමය ගෙනෙන බව කියවෙනවා. ඒ වගේම කුස්සිය බිත්ති සඳහා කළු, අලු සහ තද නිල් වර්ණ භාවිත කිරීමෙන් වළකින්න. අවසාන වශයෙන් ඔබේ කුස්සියේ බිත්තියක මුදල් පෙට්ටියක් හෝ ලොකුවට සල්ලි දෙනා වගේ පින්තූර එල්ලන්න පුළුවන්. ඒ වගේම ඔබේ මූර්තන්ගේ කැබිනට්ටුවක දියුණුවන ශාකයක් හෝ පැලයක් තිබෙනවා නම් ඒකත් වාසනාව ගෙනෙන බව කියවෙනවා. ඉතින් අපි හිතනවා අද වීඩියෝවෙන් ඔයාගේ ජීවිතේට වැදගත්කමක් එකතු වෙන්නේ නැති කියලා. මේ වගේ වැදගත් වීඩියෝ නරඹීමට අපගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේට යමක් එකතු වුණා නම් තවත් පිරිසට වීඩියෝ එක share වෙන්න, like කරලා comment කරන්න කියනත් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් අද හමු වෙමු. ඔයාලට සුබ දවසක්.